පටසිරි වැටෝ සුරතලියක් බලන්න තමයි ඇවිල්ලා ඉන්නේ. හෙලෝ කොහමද? ඔන්න අද අපි දෙන්න යන්නේ ලංකාවේ තියෙන තවත් ලස්සනම පාරාදීසයක් හොයාගෙන. දියලි පාරාදීසයක තමයි අපි යන්නේ. එහෙනම් අපිත් එක්ක යමු ඒ පාරාදීසය හොයාගෙන. අපි දැන් ඉන්නේ බෙලිහුල්ලේ. අපි සුරතලියක් බලන්න තමයි ඇවිල්ලා ඉන්නේ. මට වඩා සුරතලියක් ඉන්නවද? මෙතන පාලම කියන පාලම ගාවෙන් උඩට තමයි යන්න තියෙන පාර. මේ තියෙන බෝඩ් එකක් ගහලා තියෙනවා. මේ බලා ගන්න පුළුවන් මෙතන මේ තව එකක් තියෙනවා මෙතන බේකර්ස් බෙන් කියලා නන් පෙරියල්. මේ බෝඩ් එකත් එක්ක මෙතනින් උඩට තියෙන චූටි පාරක් තියෙනවා. ඒ පාර තමයි යන්න තියෙන සුරතලිය ඇල්ල බලන්න. අපි යමු. කැලේ මැදින් වගේ තමයි පාර වැඩිලා තියෙන්නේ. මෙතන පොඩි පාරක් තියෙනවා දකින්න නැති ඒ පාර තමයි එන්න තියෙන්නේ. මේ අපි දැන් යමු. පොඩ පොඩ යන තියෙනවා මේ පාලෙහාට වගේ. ගිහින් බලමු කොහොමද කියලා. මේ පාර තියෙන්නේ කැලේ මැදින්. ඒක නිසා මේ පොඩ පරිස්සමෙන් යන්න ඕන. අමාරු නෑ හොයාගන්න අඩිපාර තියෙනවා දිගටම. අපි දැන් සුරතලිගේ ළඟටම ඇවිල්ලා ඉන්නේ. අම්මා මාර ලස්සනනේ. වව්. ඒක නිකන් අර මේ උඩින් ඉඳන් නිකන් මේ ඒක නිකන් සාගයක් වගේ නේ. මාරම ලස්සනයි. යම් බලන්න හරිද? අපි දැන් ඉන්නේ සුරතලිය ඇල්ල ළඟ. ඔයාලට මගේ පිටිපස්සෙන් පේනවා ඇති. මාරම ලස්සන දිය ඇල්ල. අපි හිතුවේ සුරතලිය ඇල්ල කියන්නේ පොඩි දිය ඇල්ලක් කියලා. ඒ වුණාට එහෙම නැහැ. ලස්සන ලොකු දිය ඇල්ලක්. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා මේ හරියෙන් යනවා නම් සුන්දරත්වයෙන් ඉඳගෙනම යන්න කියලා ආරාධනා කරනවා ඔයාලට. අපි දැන් කළු පහන හන්දියේ තමයි ඉන්නේ. මෙතනින් තමයි බමුණු හන්දියලට අපි දැන් යන්නේ. මෙතනින්ම තමයි ඩෙවිල් ස්ටාර් කේස් යන්න තියෙන පාර. අපි දැන් ඒ පාරේ. අපි වමරකන්ද දියලට මේ පාරෙන් තමයි යන්න තියෙන්නේ. එනකොට ඊට කලින් තියෙනවා ඒලියන් රොක් කියලා. ඒක නේද බෝඩ් එකක් ගහලා තියෙනවා. ගලපිටියාය මේ පාර. ඒ පාරේ ලස්සන දියලක් තියෙනවා ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට. අපි මේ පාරේ ගිහලා ඒ දියලත් බලාගෙන යමු. අපි මැප් එක බලාගෙන දැන් මේ පාර ගියේ. ඒ වුණාට ඒ පාරේ ගියාම අන්තිම කෝණේ හොටෙල් එක ගහලා තියෙනවා. ඒ හොටෙල් එක නිසා එතනින් යන්න අවසර නැහැ අපිට. ඒ නිසා අපි එමත් හරවගෙන ආවා. හැබැයි ඉස්සර මේ පාරේ තමයි කට්ටිය ගිහින් තියෙන්නේ.
අර ඔයාලට පෙන්වුවේ අපි අර බඹරකන්ද දියැල්ල යන පාර නෙවෙයි අනිත් පැත්තට උඩ පාරක් ගලපිටියායේ දියැල්ල කියලා ඒ පාරේ තමයි යන්න හැදුවේ. උනාට ඒ පාරේ යන්න බෑ. ඒ යන පාරේ හොටෙල් එකක් හදලා දෙනවා. එතකොට එතනින් ඇතුල් වෙන්න අවසර දෙන්නේ නැහැ. අපි එතන ගමේ කෙනෙක්ගෙන් අහුවම එයා කිව්වා පොඩ්ඩක් පාර ඉස්සරහට ආපහු ඇවිල්ලා පල්ලෙහාට කොන්ක්‍රීට් දාපු පාරක් තියෙනවා. ඒ පාර ගිහිල්ලා වැටෙන්නේ වීරකෝන් ගම කියන ගමට. ඒ ගමෙන් පොඩි දොළ පාරක් වගේ එකක් යනවා කිව්වා. ඒ දොළ පාර දිගේ තමයි ඒ දියැලට යන්න තියෙන්නේ කියලා. අපි යමු දැන් ඒ වීරකෝන් ගමට ගිහිල්ලා ඒ දොළ පාර දිගේ ඒ දියැල බලන්න. දැන් කොන්ක්‍රීට් දාපු පාරට ප්‍රධාන පාරට තමයි වැටෙන්නේ ওই පාර. දියැල්ල පාරේ දිගට වෙනකොට මෙන්න මේ වගේ බෝඩ් එකක් අහුවෙනවා. ඒලියන් දියැල්ල කියලා. මේ තියෙන්නේ. මේ පාර තමයි ඒ දියැලට යන්න තියෙන්නේ. අපි දැන් ඒ පාර ගිහිල්ලා ඒ දියැලට යමු. බෝඩ් එක ගහලා තිබුණ කොන්ක්‍රීට් පාර දිගේ උඩට ආවා. ඒකේ ගොඩක් උඩට එන්න බෑ. ටිකක් දුරට එනකොට මේ පාර එතනින් ඉවරයි. ඊට පස්සේ අන්තිමට මේ මෙතන ගයක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ කොන්ක්‍රීට් දාපු පාර ඉවර වුණත් එක්කම ගයක් හම්බ වෙනවා. මෙතන අඹ ගහක් තියෙනවා. ඒ අඹ ගහත් එක්ක උඩට තියෙන පාරේ තමයි ඒලියන් වෝටර්ෆෝල් එක බලන්න යන්න තියෙන්නේ. මෙතනින් අපි දැන් ආව පාරේ පොඩි දුරක් ආවට පස්සේ පාර දෙකට බෙදෙනවා. මේ පැත්තට යන්න පුළුවන්. මෙතන චූටි අඩිපාරක් තියෙනවා. ඒ අඩිපාරේ පාර තමයි යන්න ඕන. මේ පැත්තේ පාරට යන්න එපා. ඒක යන්නේ විඩමකට. මෙතනින් පොඩි අඩිපාරේ පල්ලෙහාට තමයි යන්න ඕන. අපි යන්. මේ පාර පොඩ්ඩක් මේ පාරක් නෙවෙයි ඒක ඇත්තටම කාණුවක් වගේ තියෙන මෙහා පැත්තේ නියරක් වගේ. ඒ නියර දිගේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. බලා ගන්න පුළුවන්. පටලවා ගන්නවා මේ අර උඩ පාර කියලා. ඒ උඩ පාර යන්න එපා. මේ පොඩි පාර තමයි යන්න ඕන. මේ යන පාර පොඩ්ඩක් කැලේ වෙලා තියෙන්නේ. මාන්නම් එහෙම හැදිලා තිනවා. ගොඩක් මේ ඒක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕන. දිගට යන්න දිගට යන්න. මෙන්න මේ වගේ පුවක් වැටියක් තියෙනවා දිගටම. ඒ වැටිය දිගේ ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. මේ මෙතන මේ වතුර පාර ආපු මේ පීල්ලක් වගේ තියෙන්නේ. ඒ පාර දිගේ දියැලෙන් එන වතුර පාර තමයි මේ පීල්ල දිගේ එන්නේ. මේ කාණුව වගේ තිබුණේ කොන්ක්‍රීට් දාලා වතුර එන පාරක්. ඒ පාර දිගේ තමයි යන්න තියෙන්නේ. පොඩ්ඩක් මෙතන කැලේ වෙලා තියෙන්නේ. ඒ කැලේ මැද්දාවෙන් තමයි අපිට පාර හොයාගෙන යන්න වෙන්නේ. අතන අපි බයික් එක දාපු තැන ගෙදරින් ඇහුවොත් එයාලා කියනවා කොහොමද යන්න ඕන කියලා. ඒ කියන විදිහටම ගියාම පාර හොයාගන්න පුළුවන්. අපි අද්දිකට ජැකට් දාගෙන ආව නිසා මේකේ යන්න අවුලක් නැහැ. මේ නැත්තම් මේ මාන්නත් එක්ක කැපෙන්න බලනවා. අත් කකුල් එහෙම. කැලේ මැද්දාවෙන් තමයි යන්න තියෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමෙන් යන්න ඕන. ගොඩක් කාලෙකින් මේ පැත්තට කවුරුත් ඇවිත් නැහැ. මොකද මේ පාර එහෙම සුද්ධ වෙලා නැහැ. ගස් එහෙම වැටිලා. මේක මේ ගහක් වෙන්න හරි අමාරු යන්න.
සිරිංගල වගේ තමයි යන්නේ. අපිට පාර වැරදුනා. දැන් ගමේ අයිය කෙනෙක් අපි එක්කන් යනවා පාර දිගේ හරි පාරේ. අම්මෝ මෙච්චර දුර නෑ එන්නේ. දන්නේත් නෑ. දන්නේත් නෑනේ. හරි ගෙදර මේ ඉඳි බක්ක කිව්වනේ. ගොඩක් කට්ටිය හොයාගන්න ගිහින් බැරුවේ ආයි යනවා කියලා. ඔව්. දුෂ්කර පාරක් තියෙන්නේ. ඒ කියන්නේ ටිකක් ගස් මැදින් වගේ හතුරෙන් වගේ තමයි යන්න තියෙන්නේ. මාන්නම් කැලයක් මේ. අනිවාර්යෙන් එනවනම් දිගට දැන් එන්න. ඒකෙන් පොඩ්ඩක් දන්න කෙනකින් පාර අහගෙන ඉන්න නැත්තම් හොයාගන්න නම් අමාරුයි. ඔව්. ගොඩක් කට්ටිය පාර හොයාගන්න බැරුව මමත් හැරලා යනවා. අපිත් ඒ වගේ කණ්ඩායමක් තමයි අපි දෙන්නත්. අතන මේ හොඳට ගමේ අයිය කෙනෙක් හිටියා. ඒ නිසා මෙතෙන්ට අපි හොයාගෙන මේ තියෙන්නේ හේලියෙන් ඇල්ල. අම්මෝ. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ දියැලට. මේ තියෙන්නේ. අපි දැන් සපත්තු ගලවලා එතන පහින් තමයි හදන්නේ. අපට සිරි වැටුණා. How many mine? මේ දියැලට එනකොට පොඩ්ඩක් පරිස්සමෙන් එන්න ඕන. මේ සම්පූර්ණ ගල් එහෙම අතරින් බැහැලා වතුරට බැහැලා ගල් උඩින් වගේ එන්න තියෙන්නේ. ඒක නිසා පොඩ්ඩක් ලිස්සන්න බලනවා ගල් එහෙම පරිස්සමෙන් එන්න ඕන වල එනකොට. එමුණ අම්මායි. අවුල ගන්න පුළුවන් නේ. යනවද? ආසයි යන්නේ. අල්ලගෙන වගේ ඉන්න. ඔක ඉස්සර හොඳ පොඩ්ඩක්. ආ යා. හරි හරි.
ආරමේ ළඟටම ආවා. මේ දියැලේ තියෙන විශේෂත්වය තමයි දියැල වැටෙන ඒ ගල් දෙබොක්කාවට උඩින් මේ ඇවිල්ලා ගලක් හිරවලා දෙනවා. ඒකත් පුදුමයක් තමයි ඒක. අපි දැන් ඒලියන් වෝටර්ෆෝල් එක බලලා ඊළඟට යනවා බඹරකන් දියැලට. අපි යමු. ඒලියන් ඇලට ගිහින් එද්දී ඔයාලට නවතින්න පුළුවන් ලස්සන තැනක් ගැන තමයි මම මේ කියන්න යන්නේ. මාරම රිලැක්ස් තැනක්. ඔයාලට උයාගෙන උනත් මෙතන කන්න පුළුවන්. හැම පහසුකමම මෙතන තියෙනවා. පහළ මම නම්බර් එක දාලා තියෙනවා. ඔයාලට කන්ටැක්ට් කරගෙන යන්න පුළුවන්. අපි කාලියරට යනවා බඹරකන් දියැල පැත්තට. වැඩි වතුර නෑ කියලා ගමේ කට්ටිය කිව්වා. ඒ කියන්නේ මේ පැත්තට පායනවලු. අපේ පැත්තට වැස්සට මේ පැත්තට පායන කතාව තමයි කිව්වේ. ඒ නිසා ඒ දියැල වතුර පොඩ්ඩක් අඩු වෙලා ඇති කියලා කිව්වා. ඒකට කමන්නේ අපි ආපු එකේ බඹරකන්දට යනවා. දැන් මේ තියෙන බඹරකන්ද වතුර නම් අඩුයි ටිකක්. වාව් මේ ලස්සනයි. බලාගෙන ඉස්සරහට යන්න. ආ මේ මාල් ලස්සනයි. ඒ පාර ගල් තලාවක් වගේ. සම්පූර්ණ ගලක් තියෙනවා. ආ මේ මෙතන ගොම්මෝල්ලිය බලතුඩුව ඒ සම්පූර්ණ මුළු කඳු යායම් පේනවා. මෙන්න මෙතන තියෙන්නේ මේ මෙතන තියෙන්නේ මේ තියෙන්නේ මේ තමයි වංගෙඩි ගල. මේ මෙතන තියෙන්නේ වංගෙඩි කන්ද. මේ ගොම්මෝලිය බලතුඩුව පීක් ටික මේ තියෙන පේරන සේරම ටික ලස්සනට පේනවා මෙතෙන්ට. වටේටම දැන් අපි යන් බඹරකන්ද දියැල්ල බලන්න. එයාට යන පාරේ ලස්සනට මේ බඹරකන්ද දියැල්ල බලාගෙන යන්න පුළුවන්. දිගටම පේනවා මේ දියැල්ල. අපි මෙතන බයික් එක දාලා මෙතන පාකින් තියෙනවා. දැන් පල්ලෙහාට යන්න තැන බලන්න. මලක් වල හිතලා රැවටිලාම මෙතනින් ටිකට් එකක් අරගෙන දැන් පල්ලෙහාට යන්න තියෙන්නේ. බඹරකන්ද ඇල්ලට යන පාර නම් ලස්සනට සුද්ධ කරලා තියෙනවා. ඒක නිසා මේ කිසි අමාරුවක් නැහැ. දැනින් දැන පඩිපෙළ වගේ තියෙනවා. බහලා යන්න පුළුවන් ඕන කෙනෙක්ට. බඹරකන්ද ඇල්ල බලන්න යන කට්ටියට මෙතන වාඩි වෙලා කිමන් නිවාගෙන යන්නත් පුළුවන්. දැන් මෙතනින් පටන් ගන්නේ ෆයිනස් කැලේ. ඒ කියන්නේ ෆයිනස් කැලේ මැදින් තමයි උඩට යන්න තියෙන්නේ.
දැන් අපි ළඟයි බඹර කඳ දියැල්ලට. දැන් ඉන්නේ ලංකාවේ තියෙන උසම දියඇල්ලේ. නමින් බඹරකන්ද දියඇල්ල. මේක මීටර් 263ක් උසයි. ඒ වගේම අඩි වලින් නම් අඩි 863ක් උසයි. මේක පිහිටලා තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ අලුපහන කියන ප්‍රදේශයේ. බඹරකන්ද දියැල්ලේ ඉඳලා දැන් බඹරකන්ද දියැල්ලේ උඩට යන්න තමයි ඉන්නේ. මෙතන බෝඩ් එකකුත් ගහලා තියෙනවා ලංකැල්ල කියලා. ඒ යන පාරෙම තමයි තියෙන්නේ. මගෙන් හැරිලා වෙන පැත්තකට තමයි යන්න තියෙන්නේ. අපි යමු ඉස්සරහට. මෙතන බෝඩ් එකක් දාලා තියෙනවා ලංකැල්ල කියලා. අපි ලංකැල්ලට යන තමයි හිතන් හිටියේ. ඒ වුණාට අපිට වෙලාව මදි කියලා අපිට හිතෙනවා. ඒනට බලනවා try එකක් දෙනවා. යන්න පුළුවන් වුණත් යනවා. මොකද අපි හෙල්මට් දාලා ආපු දැන පහට වහන කතාවක් කිව්වා. ඒ නිසා පොඩ්ඩක් වෙලාවත් එක්ක පොඩ්ඩක් යන්න පුළුවන් නේද කියලා පොඩි අවිනිශ්චිත ගතියක් තියෙනවා. සම්පූර්ණ දැන් ෆයිනස් කැලයක් තමයි මේ උඩට යන්න තියෙන්නේ. මේකේ ෆයිනස් ගස් එහෙම කඩන් වැල්ල දෙන පහළට මේ පේනවා ඇති. වලට හිමින් උඩට යනවා. බඹරකන්ද ඇල්ලෙත් වතුර අඩුයි මේ දවස්වල. මොකද මේ පැත්තට ලොකුවට වහින්නේ එහෙම නැහැ අපේ පැත්තට වගේ. මේක එනවා නම් ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න. ගොඩක් ලිස්සනවා. ඒක නිසා සපත්තු දාගෙන එන්න, සෙරෙප්පු නම් දාගෙන එන්න එපා. මොකද ලිස්සලා පහළට ගියොත් මේ පහළ පල්ලම තියෙන්නේ. හොඳම දේ තමයි සපත්තු දාගෙන ඉන්න. ඒතර උඩට නගින්න ලේසි. අපි ආපු පාර උඩට යන්න පුළුවන්. ඒකට අවදානම් කලාපයක් කියලා ගහලා තියෙනවා. අපි කැම්ප් කරන්නේ නැහැ. අපි ගිහිල්ලා ඊතර පොඩ්ඩක් ඉඳලා ආයෙම පල්ලෙහාට බහිනවා. අපි දැන් යම් පොඩ්ඩක් බලන්න. මේ පහලින් මෙහෙම රවුමට තමයි අපි ආවේ. එළ මෙහෙම ඇවිල්ලා එතනින් උඩට නැග්ගා.
තව ටික දුරක් යන්න තියෙනවා. අපි යමු. හිමින්. තර ලස්සන view එකක් පේනවා. මේ තියෙන්නේ කොනට යන්න බෑ. බෑවුම් වගේ තියෙන නිසා දිස්සනවා. ඒ නිසා අපි කොනට යන්න නැතුව මේ view එක බලමු. තව ටිකක් යන්න තියෙනවා අපි යමු. දැන් ඉන්නේ බඹර කන්ද දියැල්ල උඩ. මේකනේ මෙතන තව දියැල්ලක් තියෙනවා. ඒ කියන්නේ බඹර කන්ද දියැල්ල උඩින් තව දියැල්ලක් තියෙනවා. තව උඩින් තව දියැලි තියෙනවා. මේක දියැලක්. දියැලක් කියන්නේ මේ වගේ ඉතර පොණ්ඩයක් වගේ කෑලි බෙදලා තමයි වැටෙන්නේ. මේ පහළ view එක. මේ තියෙන අපි ආපු පාර. මේ මෙතන පහළ තියෙන ටිකට් කවුන්ටර් එක. මේ පැත්තෙන් මෙන්න මෙතන තියෙනවා වංගිඩි ගල. තව පොඩ්ඩක් උඩට ගියාම මෙතන වංගිඩි කන්ද තියෙනවා. අපි කලින් වීඩියෝ එක දැම්මා වංගිඩි ගලයි වංගිඩි කන්දේ ගියපු vlog එක. ඔයාලට බලන්න පුළුවන් අපි කාඩ් එක උඩින් දාන්න. ඒකත් වෙනස්ම අත්දැකීමක්. ඔයාලට බලනකොට තේරෙයි කොහොමද කියලා. මෙතනින් පහළට ගිහිල්ලා ගල් දෙක අතරින් එහා පැත්තට වැටිලා එතනින් පහළට තමයි බඹරකන්ද දියැල්ල පහළට වැටෙන්නේ. අපි දැන් ඉන්නේ බඹරකන්ද දියැල්ල උඩ තියෙන පළවෙනි දියැල්ලේ. ඊටුඩින් තව දියැලි කීපයක්ම තියෙනවා. ඒක බලන්නත් මෙතන උඩින් මෙහෙම ෆයිනස් කැලේ උඩින් යන්න පුළුවන්. අපි දැන් ඒව බලන්න යන්නේ නැහැ. මොකද අපිට තියෙන වෙලාවත් එක්ක ඒක අපිට හරි ගන්න වෙලාව මදි වෙනවා. මොකද වතුර හිතේ එකපාරට ගොළු වෙන්නේ. පුදුම හිතලක් තියෙන වතුර නක්. මේකත් අපේ හීනයක්. අපි දැන් බලාගෙන හිටපු දවසත් මේක බඹරකන්ද උඩ මේ පොණ්ඩගේ වගේ එකේ නාන්න කියලා නාන්නත් බෑ. අපි අංශෝදන්ත වෙන්නේ මොකද මේ මාර සීතලයි. දවස ගෙනා නාන්නත් එක්ක බලාගෙන. මේ තියෙන්නේ මෙතන කොට ගැඹුර නෑ. ඒක නිසා මේ හාන්සි වෙලා වගේ ඉන්නේ. මේ ඒ කියන්නේ මේ වලත් ලොකු ගැඹුරක් තියනවාද කියලා එහෙම ඇත්තටම දන්නේ නැහැ. ඒ වුණාට මේ පහළ අර වැලි වගේ තත්ත්වයක් තියෙන්නේ. ඒ පැත්තට යන්නේ අපි මේ මුල් ටිකේ තමයි ඉන්නේ. මෙතන පොණ්ඩයක් වගේ හොඳට නාන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඇඟ චෝදන්න තමයි අපි දැන් කරන්නේ. පහළ අපේ හෙල්මට් එක තියෙද්දි නැහැ. පාට කලින් යන්නත් ඕන. ඒකට මේ අත්දැකීම නම් ගන්න ඕනේ. මෙච්චර මහන්සි වෙලා ඔපේකේ ගන්න ඕනේ කියලා ඉතන හෙල්මට් එක නැතත් කොහොමද ලංකාවේ උසම දියැල්ල උඩ මේ වගේ බෑලා ඉන්න පුළුවන් වෙනවා කියන්නේ ඒකත් වෙනම අත්දැකීමක්. මෙතනින් පහළට තමයි බඹරකන්ද දියැල්ල වැටෙන්නේ.
බඹර කන්දේ view point එකනේ. උඩින් view point එකක් තියෙන ලස්සන. ඔයාලට පේන ඇති. උඩින් ඉඳන් පල්ලෙහාට වැටෙනවා මෙතනට පේනවා. මම ඔයාලට පෙන්නන්න ඉන්න. මේ මාරම ලස්සනයි මෙතන නම්. කියන්න වචන නෑ මේ. අර පහල කට්ටිය ඉන්නවට පේනවා. මේ view එක. මේ බඹර කන්දැල්ල. අපි දෙන්න මෙතන. අපි බඹරකන්ද ඇල්ලෙන් පල්ලෙහාට ආවා. ඇවිල්ලා දැන් අද යනවා නවතින තැනට. ඒක බණ්ඩාරවිල තියෙන්නේ. අපේ අම්මලත් අපි නවතින තැන තමයි අද ඇවිල්ලා ඉන්නේ. එයාලත් වෙනම ඇවිල්ලා ඉන්නවා. එයාලත් නවතින්නේ අපි ඉන්න තැනම තමයි. එයාලා වෙනම ලොකේෂන් වල යන්නේ. ඒ ටිකට අපි ගිහින් තියෙනවා. ඒ නිසා අපි ඒ ලොකේෂන් නැතුව අපි නොගියපු තැනකට අද ගියා. බඹරකන්ද දිය ඇල්ල. අපි හිතාගෙන හිටිය ලංකාවලට යන්න පුළුවන් වෙයි කියලා. ඒනට වෙලාව මදි වුණා. මොකද අතන මේ අපි පාර දන්නේ නැතුව ගොඩක් එහාට මෙහාට වෙච්ච නිසා අපිට පාර පොඩ්ඩක් මේ හොයාගන්න බැරි වෙච්ච නිසා වෙලාව මදි වුණා. එතනින් තමයි වෙලාව මදි. නැත්නම් අපිට ලංකාවලට යන්න තිබ්බා. අපි ලංකාවල බලන්න යද්දි ඔයාලත් එක්කගෙන තමයි යන්නේ. අනිවාර්යෙන්ම අපි නුදුරදීම යන්න හිතන් ඉන්නවා. දැන් අපි නවතින්න හදන ලොකේෂන් එකට. මේ හරිය මාරම ලස්සනයි. කඳු යායවල් මැදින් තමයි අපි මේ ගමන ගියේ. වලට පේන්නේ නැති කොච්චර ලස්සනද කියලා මේ ගමන. අපි දැන් ඉන්නේ මීදුම් නගරය. ඒ කියන්නේ හපුතලේ. මීදුමේ වැහිගෙන තමයි දැන් යන්නේ. අපි දෙන්න ඉතින් පොඩි කයියක් දාගෙන මේ මීදුම පීරගෙන යනවා බණ්ඩාරවිලට. පේනව නේද ලස්සන? බලාකුළු වලට තුඩින් වගේ තමයි දැන් අපි ඉන්නේ. මාරම ලස්සන මෙතන. අපි දෙන්න ඉතින් පොඩ්ඩක් නැවතිලා මේ ලස්සනත් බලාගෙනම ගියා. අපි දැන් ඉන්නේ හපුතරේ ටවුන් එකේ. මෙතන නම් ඇත්තටම භාවනාවක් වගේ මාරම ලස්සන view එකක් තමයි අපිට දකින්න ලැබුණේ. සන්සෙට් එකත් එක්ක මේ ග්‍රවුන්ඩ් එක මේ රේල් පාර හරියට මෙතන චිත්‍රයක් වගේ. අම්මලත් මෙතනින් තමයි අපිට මුණ ගැහුනේ. අපි දෙගොල්ලොම එකට දැන් යනවා බණ්ඩාරවල අපි නවතින තැනට. වැඩේ කියන්නේ අපිට මහන්සි වැඩිකමට අපි ඉතින් එතෙන්ට ගිහිල්ලා කාලා බේලා ගේම්ස් ප්ලේ කරලා වීඩියෝස් ගන්න උන් නැහැ. ඇත්තටම අපිට අමතකුණා ඒක. එහෙම අපි නිදාගෙන උදෙන්ම යනවා. අපි ඔහේ පැත්තට රවුමක් දාන්න කියලා හිතාගෙන. මේ පිටිපස්ස කාර් එකෙන් ඉන්නේ අපේ කට්ටිය. එයාලා ඉතින් කාර් එකේ යනවා අපි දෙන බයික් එක යනවා. මේ ඉන්නේ ඉතින් අපේ කට්ටිය. මේ ඉන්නේ ජනිත් මල්ලි තිලින මල්ලි. මේ ඉන්නේ අයියලා අක්කා, මැද ඉන්න සම්පත් අයියා, එහා පැත්තේ ඉන්නේ අයියලා අම්මා. මං ඉතින් පිටිපස්සේ ඉඳන් විකාර කර කර එනවා. අපි දැන් ඉන්නේ ඔහියේ. අපි කට්ටිය ඔහි වටේ රවුමක් ගැහුවා. රවුමක් ගහලා ඉවරලා අපි දෙන්න ගෙදරට පිටත් වුණා. අපි අදට මේ බ්ලොග් එක ඉවර කරනවා. තවත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් ආයෙත් හමු වෙමු.